ආයුබෝවන් කියලා පිළිගන්නවා නෙත්සර ඇකඩමි YouTube channel එකට. මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ නෙත්සර ඇකඩමි YouTube channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එකත් එක්ක. අපි බලමු අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මොන වගේ දෙයක්ද කියලා. Word to PDF. එහෙම නැත්නම් අපි හදාපු Word file එකක් PDF එකක් විදියට නොමිලේ සේව් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. මුලින්ම මම මේ විදියට Word file එකක් open කරගන්නවා. Word එකක් open කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදියට තමයි Word එකේ අතුරු මුහුණත බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් මෙතන මුකුත් type කරන්න යන්නේ නැහැ. මම copy කරගත්ත දෙයක් මෙතෙන්ට paste කරනවා. මෙන්න මේ විදියට මම copy කරගත්ත එක මෙතෙන්ට paste කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේක PDF එකක් විදියට නොමිලේ save කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි යන්න ඕන මෙතන Word එකේ තියෙන file කියන තැනට. එතෙන්ට ගියාට පස්සේ අපි මෙතන save as කියන එක click කරන්න ඕන. ඊට පස්සේ අපි මේක save කරන්න ඕන folder එක මෙතනින් select කරන්න ඕන. මම මේක normal desktop එකට තමයි දැන් save කරන්න යන්නේ. ඊට පස්සේ මේක අපිට rename කරන්න පුළුවන්. මම දානවා මේකට නෙත්සර ඇකඩමි කියලා. ඊට පස්සේ අපිට කරන්න ඕන වැදගත්ම දේ තමයි මෙන්න මේක. මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන යටට පොඩි ඊතලයක් වගේ තැනක් තියෙනවා. අන්න එතන ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන PDF කියලා එකක් තියෙනවා. අපි අන්න ඒක ක්ලික් කරලා ඒක දෙන්න ඕන. ඊට පස්සේ අපි ඒක දුන්නට පස්සේ අපි මේක desktop කියන තැන තමයි මම save කරගන්න හදන්නේ. ඒක ක්ලික් කරලා save කියන එක දෙන්න ඕන. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදියට PDF එකක් desktop එකේ save වෙලා තියෙනවා. මෙන්න මෙතන තමයි මම save කරපු PDF එක save වෙලා තියෙන්නේ මගේ desktop එකේ. මෙන්න මේ වගේ පුංචි දෙයක් තමයි මේකේ කරන්න තියෙන්නේ. අපිට නොමිලේම මේ Word එකක් PDF එකක් බවට පත් කරන්න පහසුකමක් හම්බ වෙලා තියෙනවා මේ Word කියන මෘදුකාංගය හරහා. ඉතින් ඔයගොල්ලන්ට මම අද ගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා notification bell icon එක all දාලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලගේ ළඟටම ඒ වීඩියෝ එක ගෙන්ව ගන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තවත් යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.